ආයිබෝවන් ආදරණීය හිතවතුනේ කොහොමද කට්ටියට සාක්ෂිත් එක්කන් අද යම් කිසි දෙයක් ඔයාලට ඔප්පු කරන්න යන්නේ කතා කරන්න විනීත වචන මගේ ගාව අද දවසේ යම් කිසි ප්‍රමාණයකට අඩුවේ ඔයාලා දැක්කද පාහර බල්ලෝ ටිකක් කතා කරන්න වෙන විදිහක් නැහැ තමන් ගැන විතරක් හිතන තමන්ගේ වැඩේ වුණා නම් එච්චරයි කියලා හිතන මීට අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ 2024 අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙන්න කලින් දේශපාලනය කරපු උන් ටික මේ රටේ හිටපු දේශපාලකයෝ ටික හැමදාම උන් ගැන විතරක් හිතුවේ කියලා අපි දන්නවනේ දැන් ඒකේ සාක්ෂියක් අද මම පෙන්නන්න යන්නේ ඊයේ දවසේ පෙරේද දවසේ දැන් දවස් දෙක තුනක් තිස්සේ සුරේෂ් සලේ වෙනුවෙන් සත්‍යග්‍රහයක් ආරම්භ කරන්නේ කොළඹ කොටුව ඉස්සරහා එතකොට උතන්ට ඇවිල්ලා හිටපු තක්කඩියෝ ටිකක් ඉන්නවා වීරවංශලා ගම්මන් පිළලා කහ කඩයින් ටිකක් ඊට පස්සේ අතන මෙතන ගියපු අරෙම්මෙන් ඇහිඳගෙන ආපු සුළු පිරිසක් හිටියා හැබැයි ඊට පිටිපස්සේ මහා ලොකු විශාල බල දේශපාලනය අතින් ශක්තිමත් මිල මුදල් අතින් ශක්තිමත් මාධ්‍ය අතින් ශක්තිමත් යම්කිසි පිරිසක් ඔතන රැඳිලා හිටියා ඔය පෙනෙන් හිටපු මූණ ටික විතරක් නෙවෙයි සුරේෂ් සලේට යම්කිසි සහනයක් ලැබුණා කියනවනේ ඔහුව හිටපු තැනින් ඔන්න මේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරා කියලා කියනවා. ඊට පස්සේ ඔහු ගැන පරීක්ෂණයක් කරන්න ඔහුගේ මානසික තත්ත්වය ගැන පරීක්ෂා කරන්න විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුතුව කමිටුවක් පත් කරා කියලා කියනවා. එතකොට ඒක ඉවරුනේ හින්දා ඔන්න සත්‍යග්‍රහය නතර කරා කියලා කියනවා. දැන් මොකද්ද මම මේ කියන්නේ උන් හැමදාමත් උන් ගැන විතරයි හිතුවේ කියලා. සුරේෂ් සලේ වගේම ද සුරේෂ් සලේ ඕන්නම් ඊටාම කෙටි කාලයක් නේ හිටියේ. එයා දුක් විඳපු ටික රටේ මිනිස්සු දැක්කේ ඔය කෑ ගහපු ටික විතරයි. ඇත්ත දන්නේ නැහැ නැත්ත දන්නේ නැහැ. හැබැයි මීට අවුරුදු ගානකට කලින් ඉඳලා ඔය ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ අවුරුදු 10ක් 15ක් විතර හරි ඊට වැඩිය වෙන්න පුළුවන්. තවමත් හිර කරගෙන ඉන්න පිරිසක් ඉන්නවා. එතකොට ඒ කට්ටියගේ දුක වේදනාව පිළිබඳව අර තක්කඩියෝ ටිකට දැනුණාද? හැබැයි සුරේෂ් සලේට අර කණ්ඩ බොණ්ඩ දෙද්දි ප්‍රශ්න එයාට වද දෙනවා. එයා පව් කියපු දවස්වල බොරුවට කෑ ගහන්න පටන් ගත්තා. අනේ පව් මෙන්න මේ සුරේෂ් සලේ තමයි දැන් මේකේ මාර වැඩක් කරන්න යන්නේ. PT එකට විරුද්ධව මෙයා තමයි කෑ ගහන්නේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න ඕන තැනකට සෑහෙන මැදිහත් වීමක් කරයි සුරේෂ් සලේ කියලා. අර මිනිස්සු ටිකත් බොරුවට තියාගෙන මොකද ඒ ඇතුලේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් හිර කරගෙන ඉන්න යම්කිසි පිරිසක් ඉන්නවනම් එයාලගේ ඥාති හිතවතුන් කට්ටියත් මේ කට්ටියගේ සත්‍යග්‍රහයට ගෙන්න ගන්න අවශ්‍යතාවය තමයි මුන්ට තිබ්බේ. හැබැයි සලේට යම් කිසි සහනයක් ඒක අපි දන්නේ කොයිතරම් ප්‍රමාණයකට ලැබුණාද කියලා. හැබැයි ලැබුණා කියලා ඒකට කියනවනේ. ඒක තමයි ඒකට ජයග්‍රහණය කියලා විමල් වීරවංශලා කියනවනේ. ඉතින් ඒක හම්බුණාට පස්සේ මේ කට්ටිය කරන වැඩ අකුලගෙන යනවා යන්න. එතකොට තමන්ගේ උන් ගැන විතරක් හිතපු පිරිස ඔතන හිටියා. හැබැයි අර තවමත් බන්ධනාගාර ඇතුලේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ ඉන්න රඳවාගෙන තබාගෙන ඉන්න පිරිසට කොයිදන් සහනයක් මම අපි හැමදාම කිව්වේ මේ තක්කඩියෝ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ ආණ්ඩුවට කලින් ඒකෙත් යම්කිසි පිරිසක් ඇති තමන් ගැන විතරක් හිතන හැබැයි ඊට කලින් හිටපු මිනිස්සු තමන් ගැන විතරක් හිතලා වැඩ කරා කියන්න හොඳ සාක්ෂියක් තමයි තමන්ගේ වැඩේ වුණා අකුලගෙන ගියා අනිත් උන්ට මොනවා වුණත් කමක් නැහැ දැන් ඉන්නවා සුරේෂ් සලේගේ අම්මා සුරේෂ් සලේගේ වයිෆ් ඊට පස්සේ සුරේෂ් සලේගේ පුතා ඉන්නවා එතකොට තුන් දෙනාත් ඉද්දී ඒ කට්ටියට හොරෙන් හරි ඒ කට්ටිය දැනුවත්ව හරි සලේ ඇත්තටම යම් කිසි දෙයකට සම්බන්ධ වුණා නම් සැලසුම් කරා නම් කුමන්ත්‍රණය කරා නම් මේ කට්ටිය සමහර විට දන්නව ඇති සමහර විට නොදන්නව ඇති හැබැයි එයාලට යම් කිසි දැනුමක් තියෙනවා නම් සලේට අද මේ තත්ත්වයට පත් වෙන්න සුරේෂ් සලේ අද මේ විද්දී ඔය කියන විදිහට දුක් විඳිනවා නම් එයා හිර කරගෙන ඉන්නවා නම් එයාට වද දෙනවා නම් ඒ තත්ත්වයට පත්වෙන්න හේතුව මේ ආණ්ඩුවවත් මේ රටේ මිනිස්සුන්වත් කවුරුත් නෙවෙයි. එතකොට ඒක සලේගේ අම්මා දැනගන්න ඕනේ, සලේගේ වයිෆ් දැනගන්න ඕනේ, සලේගේ මේ පුතා දැනගන්න ඕනේ. තමන්ගේ පුතා, තමන්ගේ මහත්තයා, එහෙම නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයා, නැත්නම් තමන්ගේ තාත්තා. තාත්තව ඒ කියන මේ ඒ තුන් දෙනාට අයිති නෑදෑකමක් තියෙන සලේව ওই විදිහට ඔය වගේ ප්‍රශ්නයකට මැදිහත් වෙන්න හේතු වුණ පුද්ගලයොත් එක්කම අද ඒ කට්ටිය හිටගෙන ඉන්නවාද කියලා සමහරට ඒ කට්ටිය දන්නේ නැහැ. මොකද ඊයේ පෙරේදා අපි දන්නවා සලේගේ අම්මයි වයිෆුයි පුතයි අපි දැක්කා යම් කාරණා මතු කරනවා. එතකොට ඒ කාරණා මතු කරන්න ඇවිල්ලා ඉන්නේ අර රටේ මිනිස්සු මේ අර ටික රහසක් හැටියට රගෙන. ඒ කියන්නේ දන්නවා හැබැයි සාක්ෂිවත් කිසි දෙයක් නැති හින්දා
මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව පිටිපස්සේ ඉන්න මහා මොලකාරයෝ එහෙම නැත්නම් දේශපාලකයෝ කියන පිරිස මේ යම් කිසි පිරිසක් ඉන්නවා කියලා දන්නවා. ඒ කට්ටිය ඔප්පු වෙලා නැති හින්දා රටේ කවුරුත් කෙලින්ම කියන්නේ මෙන්න මේ කට්ටිය තමයි සම්බන්ධ කියලා. හැබැයි දැන් මේ වෙද්දි යම් කිසි හෝඩුවාවල් යම් කිසි සාක්ෂි යම් කිසි කාරණාත් එක්කන් ඔප්පු වීගෙන යන පාටක් තමයි පෙනෙන්න තියෙන්නේ. එතකොට ඒ දේවල් දකිද්දි තමන්ගේ තාත්තා, තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ පුතාව මේ තත්ත්වයට ඇදලා දාපු මිනිසුත් එක්කන් මේ මිනිස්සු ඇයි තවත් හිටගෙන ඉන්නේ? සුරේෂ් සලේගේ අම්මට පුළුවන් අයින් වෙන්න, වයිෆ්ට පුළුවන් අයින් වෙන්න, පුතාට පුළුවන් අයින් වෙන්න. එතකොට දේශපාලකයන්ට තවත් හිතෙනවා නම් අර ගෑනු, අර අම්මා, අර පුතා මේ මිනිස්සයාට අපි මේ තරම් අමාරුවේ වැටෙන්න අවශ්‍ය කරන දේවල් වලින් අපි උන්ගෙන් ප්‍රයෝජන අරගෙන වැඩ අරගෙන දැන් අද මේ විදිහට කෙලවිලා ඉද්දිත් ලැජ්ජා නැතුව තාමත් අපෙත් එක්ක ඉන්නවනේ වගේ හිතනවා නම් මොනවා කරන්නද ඒක කාටද කියන්නේ? ඔතනදී අත්‍තරම සලේට කරන්න තිබ්බේ මම කියන්නේ සලේ ඕකට සම්බන්ධ නම් යම්කිසි එකකට සම්බන්ධ නම් යම්කිසි කාරණයකට සම්බන්ධ නම් ওই පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව අර පුටින් ජනාධිපති වුණු විදිහ දන්නවනේ. පුටිමුත් කියන්නේ රුසියාවේ හිටපු හොඳ බුද්ධියංශයේ ලොක්කෙක්. එයා කරපු වැඩේ කොහොම හරි මොලේ තියෙන එක පාවිච්චි කරලා කොහොම හරි ගේමක් ගහලා රුසියාවේ ජනාධිපති වුණා. ඉතින් සලේට තිබ්බෙත් ඕක කරන්න බුද්ධියංශ නායකයෙක්නේ බුද්ධියංශ ලොක්කනේ. එතකොට ඔය වගේ දෙයකට මෙයාගෙන් උදව් ගන්නවා නම් මොනවා හරි කාරණා සමහරලාට ඒකේ ඇතුල් පැත්ත ඇති. මොකද මෙයාට බලපෑමක් කරන්නදී මෙයාගේ සමහර වෙලාවට අපි දන්නේ මොන ප්‍රශ්න තිබ්බද. මොකද බලපෑම් කරන්න පුළුවන් එක්කෙනෙකුට සාමාන්‍යයෙන් මේ බ්ලැක්මේල් කරනවා කියන්නේ යම්කිසි වැරද්දකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් මේ ගෙදර මිනිස්සු දැනගනී කියලා ලැජ්ජාවටපත් වෙයි කියලා බය තියෙනවා නම් එතකොට ඒ වගේ දේවල් පෙන්න මේ උඹ ඕක කරොත් එහෙම මේක ගෙදරට කියනවා. ඉතින් ඒකින්ද මේක ඥාතින්ට කියනවා. හැබැයි මේකම නොකර හිටියොත් එහම අර ප්‍රශ්නෙට අපි උඹලව හිරේ දානවා වගේ බලපෑම් කරාම සලේලට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේකෙන් මම ගැලවෙන්න ඕන නම් මේකට සපෝට් එකක් දෙනවා. එක පැත්තකින් කියනවා හරි ඔයා අපේ ආණ්ඩුව ආවට පස්සේ දෙන්න පුළුවන් ලොකුම තනතුර දෙනවා. හරි ආරක්ෂක ලේකම්කම දෙනවා. හරි මොකක් හරි ලොකු තනතුරක් දෙනවා කියලා කියනවා. නැත්තම් ජාතික ලයිස්තුවෙන් മന്ത്രി ධූරයක් හරි අපි ඔයාලට දෙනවා. එතකොට ඒ වගේ දේවල් ආසාවල් ඇති කරලා ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තුෙන් හිටියානම් එතකොට ඒ දේවල් ප්‍රයෝජන ගත්තනම් අරගෙන නම් මේ தත්ත්වයටපත් උනේ අද වෙනකොට එක්ක අඩුම ගානේ සලේ කියන්න ඕනේ ඒ දේ දන්නවනම් තමන්ගේ අම්මට බිරිඳට පුතාට ආපු දවසක් කියන්න ඕනේ දැන්වත් ඔය අර ඉන්න දේශපාලක තක්කඩියොත් එක්කන් එකට එකතු වෙලා කෑ ගහන එක නතර කරන්න. උන් හින්දා තමයි මට කෙලුනේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් සලේ ওই දේවල් ටික හරියට දැනගෙන දැන් මේකට මෙයාව දැන් ගන්නවනේ. හරි සලේ ඔයා මේ වැඩ ටික කරන්න මෙහෙම කරමු අපිට මේ වගේ ප්ලෑන් එකක් තමයි තියෙන්නේ. 2019 අන්තිම වගේ වෙද්දී අපේ ඡන්දේ තියෙනවා. ඒකට මෙන්න මේ වගේ ප්ලෑන් එකක් තියෙනවා. ඔයා අපිට උදව් කරන්න අපි කරන්න. ඊට පස්සේ හැබැයි සලේට තිබ්බා හරි අපි වැඩේ කරමු මම ඔයාලට සපෝට් එක දෙන්නම් කියලා උදව් කරනවා. උදව් කර ඉන්නවා. කර ඉන්නවා. හැබැයි අර අන්තිම දවසේ තියෙනවනේ ඔය අපේ ආදරණීය මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරපු දවසේ පල්ලි වලට ගිහිල්ලා හොටෙල් වලට ගිහිල්ලා අර එමේ ඒ ගහපු දවසේ සුරේෂ් සලේ පුළුවන් තරම් සාක්ෂි එකතු කරගන්නවා. කෝල් කරපු සාක්ෂි එකතු කරගන්නවා. ඩොකියුමන්ට් දුන්න සාක්ෂි හැමදේම සාක්ෂි ටික එකතු කරගෙන සලේ ඉන්නවා. හැබැයි ප්‍රහාරේ දියත් කරන්නේ නැහැ. ප්‍රහාරේ දියත් කරන්නේ නැහැ. ඒ සාක්ෂි ටික තියාගෙන තමන්ට පුළුවන් නම් වෙන දේශපාලන පක්ෂයක් එක්කන් සම්බන්ධ වෙන්න. එතකොට මං හිතන්නේ ඒත් තිබ්බා ජාතික ජන බලවේගය තිබ්බා. සජිත් ප්‍රේමදාසලා හිටියා. තව තමන් කැමති නම් වෙන විදිහකට හරි මෙන්න මේ සාක්ෂි එළියට දාලා මේකට මෙන්න මේ වගේ ගේමක් ගහන්න යන්නේ කියලා පෙන්නලා මොකක් හරි ගේමක් ගහගන්න තිබ්බා. සලේට හිටියානම් ඔය පුටින් වගේ ගේමක් ගහගන්න තිබ්බා. ඉතින් එයා ඒක කරේ නෑ. කරන්නේ නැතුව අර දුන්න දේවල් වලට හරි බලපෑමට හරි මොන හරි දෙන්නම් කියපු තනතුරු වරප්‍රසාද වලට හරි පෙරේතකමේ නැත්තම් බය වෙලා හරි මෙයාට යම් කිසි දෙයකට අර මිනිස්සුත් එක්කන් එකතු වෙලා ඒ දේවල් කරන්න සිද්ධ වුණා වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද සලේව මේ තත්ත්වයට ඇදලා දාපු මිනිස්සු ටික සලේගෙන් මේ විදිහට වැඩ අරගෙන අද දැන් ওই විදිහට දුක් විඳිනවා හිත දුක් විඳිනවා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් මෙවට සම්බන්ධද නැද්ද කියලා. එතකොට ඒ කාරණත් එක්ක තියෙද්දි තවමත් ලැජ්ජා නැතුව මේ වෙනුවෙන් මැදිහත් වෙච්ච මේ වෙනුවෙන් උපදෙස් දුන්න මේ කුමන්ත්‍රණයට සම්බන්ධ දේශපාලකයොත් එක්කන් තමන්ගේ බිරිඳ හරි පුතා හරි අම්මා හරි ඉන්නවා කියන්නේ ලැජ්ජාවට කාරණයක් තවමත් ඉන්න එක.
සමහර විට සුරේෂ් සලේ යම් කිසි හේකින් එයාට කරදරයක් වුණොත් සුරේෂ් සලේට යම් කිසි කරදරයක් වුණොත් අපි දන්නා සුරේෂ් සලේ එළිය හිටියොත් එම මෙච්චරක් ජීවත් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. මොකද ඒ තරම් ෂුවර් නැති තත්ත්වයක්නේ තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ ඉන්න එක පැත්තකින් බලපුවම ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. හැබැයි යම් කිසි හේකින් සුරේෂ් සලේට කරදරයක් වෙලා මොනෝම හරි දෙයක් වෙලා සුරේෂ් සලේ අපිට මේ රටට අහිමි වෙලා ගියොත් එහෙම එක පැත්තකින් සාක්ෂි ටිකයට යනවා. හැබැයි සුරේෂ් සලේ නැතිවීමේ වේදනාවේ කරමතින් සලේගේ වයිෆ් නැත්තම් පුතා ඒ කට්ටිය දේශපාලනයට එන්නේ නැවත වරක් තමන්ගේ ස්වාමි පුරුෂයා හරි තමන්ගේ තාත්තා හරි මේ වැරද්දට පටලවලා දාලා මේ අමාරුවේ දාපු දේශපාලන කල්ලියත් එක්කන් හිටගෙන තමයි දේශපාලනය කරන්නේ. මොකද අපේ රටේ මිනිස්සු අපි දන්නා ලංකාවේ මිනිස්සු හරි අනුකම්පයි. පොඩ්ඩක් නැත්තම් හිත රිදෙනවා, දුක හිතනවා, ඊට පස්සේ අනුකම්පා කරනවා වැඩි පව් කියලා හිතනවා. ඒ රටේ හැටි. දැන් ඔය 2022 දී නාමල්ලා ගෝඨාභයලා මහින්දලා එහෙම එලවලා දැම්මට පස්සේ අපි හිතුවේ පළවෙනි සතිය දෙකේ රටේ මිනිස්සුන්ට ආයේ මේ කට්ටිය පෙනෙන්නම බැරි වෙයි කියලා. තාම මේ තත්ත්වය තියෙනව නැත්තේ නෑ පෙනෙන්නම බැරි වෙයි කියලා. හැබැයි අනේ මහින්ද පව්. අනේ ගෝඨාභය පව්. අනේ මහින්දගේ පුතා නාමල් පව්. අනේ ශිරන්ති පව්. අනේ රනිල් වික්‍රමසිංහ පව් කියලා ඒ කට්ටියත් එක්කන් එකතු වෙනවා. ඒ කියන්නේ ටික දවසක් ඇති මේ කට්ටිය මේ දේශපාලනය කරන්න කියලා මිනිස්සුන්ට අමතක කරනවා. ඒ කට්ටියගේ පෞද්ගලික හැසිරීමත් එක්ක ඒ කට්ටිය දුක් වෙන්න එක පැත්තෙන් අයියෝ බලේ නැතුනොත් එම් අපිට කෙලවිලා යනවනේ. අපි මේ රටේ ලොක්කු වගේ හිටපියුන්ට දැන් ආයේ කොන්ද නමාගෙන ඉන්න වෙනවනේ. ලංකාවේ හිටපු හැම එකාම අපිට කොන්ද නමාගෙන සර් කියලා සර් කියව හිටපියුන් ටික දැන් අපිට ඇවිල්ලි වෙරලා උඩ අපිට වඩා උසස් තැන් වල ඉඳගෙන අපි නිකන් පල්ලෙහාට දාලා වගේ දිද්දි මොකද්ද වගේ. ඉතින් ඒ කට්ටිය දුක හිතෙන්නේ ඒ වගේ දේවල්. අනේ අපිට බලය ගන්න නෑනේ. අනේ අපිට බලය තිබ්බනම්. අනේ අපිට වෙන දාපු කොමිස් ටික. අනේ අපිට වෙන දාපු අල්ලස් ටික. අනේ අපිට වෙනදා තිබ්බ බලය. වෙනදා අපිට හිටපු කෑලි ටික. අයියෝ අපි රේස් පැදපු. අයියෝ අපි රගර් ගහපුවා. අයියෝ අපි දියබුන් ගහපුවා. එතකොට එන්නේ ඌව මතක් වෙදි ඒ කට්ටියට දුක තියන්නේ ඒක. ඒක නැති වෙච්ච එකේ දුක තියන්නේ. අපේ රටේ මිනිස්සු යම් කිසි ප්‍රමාණයක් ඉන්නවා මහින්දලා ගැන දුක හිතන්නේ. ඒ කට්ටියගේ දුක අරක කියලා සමහරට දන්නවා. ඒක හරියට තේරුම් ගන්න බැරුව ඒ ඉන්න විදිහ අනේ ඒ කට්ටිය දුකෙන් ඉන්න එක දුකක් කියලා රාජපක්ෂලා පිටිපස්සේ හරි මහින්දලා පිටිපස්සේ ඔය කට්ටිය පිටිපස්සේ ඔය යනවා. ඉතින් ඒක අපේ රටේ මිනිස්සුන්ගේ එක පැත්තකින් මෝඩකම, බොළඳකම දේශපාලනය කියන්නේ ඒ කට්ටිය විතරක් මේ රටේ නායකයෝ වෙලා ඉන්න ඕන එකක් නෙවෙයි. අපි කියන්නේ අනුර කුමාර දිසානායකලත් මේ දීර්ඝ කාලිනව මේ අවුරුදු 15ක් 20ක් හරි එහෙම මේ රටේ නායකයෝ වෙලා ඉන්න ඕන කියලා. මේකේ හොඳ බුද්ධිමත්තු හොඳට වැඩේ කරන්න පුළුවන් නම් රට දියුණු කරන්න ඕන කියන අභිප්‍රායත් එක්කම අවශ්‍යතාවයත් අභිලාෂයක් තියෙනවා නම් රටේ මිනිස්සුන්ගේ අභිලාෂයත් එක්ක සමානයි නම් ඒ වගේ මිනිස්සුෙක් රටේ නායකයෙක් කරන්න ඕනේ. නැත්තම් අර වගේ වැළපින්න ඕන තරම් පඩස්තර තක්කඩි වැඩ කරලා තවත් නෑ කියනවනම් තවත් නෑ කිය ඌව හංගන්න හදනවනම් වහන්න හදනවනම් කරපු දේවල් වල සාක්ෂි ටික විනාශ කරලා දාලා තවත් රටේ මිනිස්සුන්ගෙන් බදු මුදල් වලින් ඒ දේවල් පරීක්ෂණ වල සල්ලි වියදම් කරන දරට මේ පත් කරලා තියෙනවනම් නැවත වරක් චෝදනාවක් ලැබුවා නම් කිසිම පුද්ගලෙක් නැවත දේශපාලනයට ගන්න හොඳ නැහැ. මෙහෙමයි. ඒ මිනිස්සු දැන් සාක්ෂි නැති කරාට පස්සේ යම්කිසි කාරණාවක් සම්බන්ධව ඔප්පු කරගන්නම බැරි වුණොත් එහෙම අපේ මිනිස්සුන්ගේ රටේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂියට තේරෙනවනේ යම්කිසි දෙයක් වෙලා තියෙනවා ඇති කියලා. මොකද නැත්තම් සමහරලාට එක කාරණා නිකන් බොරුවට චෝදනා එල්ල කරන්න ඕනේ නැහනේ. දැන් ඔය ඉබ්‍රහීම් නානා ගැන කියනවා. ඉබ්‍රහීම් නානා ගැන කතා කරලා තියෙන්නේ ගෝඨාභය ඉන්න කාලේ. ගෝඨාභය ඉන්න අතරේ තමයි නිදහස් වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ තියෙදි දැන් අද කියන එන ඉබ්‍රහීම් මේ ජවීපේ ඉබ්‍රහීම් නානා අරගෙන කියලා වහපන් කියලා. දැන් ඔය තවත් කාරණාවක් තියෙනවා මෙන්න මේ වගේ කතා කරන මේ ඩාර්ක් රූම් එකේ. ඒක ඩාර්ක් රූම් එකේ දාලා තියෙනවා මම මෙතන දාන ස්ක්‍රීන්ෂොට් එක. හර්ෂණ නානායක අර වහම අත්අඩංගුවට ගනු. මරාගෙන මැරුණු සහරහන් කොළඹ සිට රහසිගතව සයින්ද මදුරු වෙත රැගෙන ගිය ඔහුගේ නීතිඥ හර්ෂණ නානායක්කාර අත්අඩංගුවට ගනු. ඔහු ළඟ ඇති සහරහන්ගේ ලිපි ලේඛන පොලිස් භාරයට ගන්න කියලා ඔන්න ඩාර්ක් රූම් එකේ දාලා තියෙන හර්ෂණ නානායක්කාර මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ යාව මෙන්ෂන් වෙලා නැහැ. ඉතින් ඒ වගේ කාරණා. ඒතකොට සමහර වෙලාවට දැන් ඔය කියනවා අපි දන්නවා දිලීප පීරිසුත් අපි කියන්නේ දිලීප පීරිසුත් අපි කියන්නේ දැක්කම අපිට කියන්නේ එයා කරන දේවල් හරි හොඳයි නිකන් සුපිරි කියලා අපිට හිතෙනවනේ. හැබැයි එතුමත් යම් කිසි සේවාදායකයෙකුට සේවාවන් සපයනවා. සමහරට අපරාධකාරයද මොකටද සම්බන්ධ මොනවද කරන්නේ? එව්ව වැඩක් නැහැ. ලෝය කෙනෙක්ගේ තියෙන දේවල්. මේ හර්ෂණ නානායක්කාර මේ කාටවත් සේවය සපයන්න ගියේ මෙයා මේ ඇමති පට්ටම ගත්තට පස්සේ නෙවෙයි. එතකොට මෙයා සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හරි මාලිමාවේ හරි හිටපු පක්ෂ සමාජිකයෙක්. එතකොට එයාලා ඡන්දෙන් දිනලා මොකුත් වෙලා තිබ්බේ නැහැ.
එතකොට ඒ කට්ටිය ඒ කාලේ ජොබ් කරපුවා තමයි ඒ. සහරාල්ලත් එක්ක හිටියද නැත්තම් මදූස්ලත් එක්ක හිටියද මේ නැත්තම් අපි මේ කවුද පද්මලත් එක්ක හිටියද එහෙම කියන්න බෑ. එතකොට මොකද ඒ කට්ටිය ලෝය කෙනෙක් කියන්නේ වැරදිකරුවා හරි නිවැරදිකරුවා හරි වේවා සේවාදායකයා වෙනුවෙන් පෙනී හිටින පුද්ගලයා. එතකොට සහරාන්ගේ මේ සහරාන් හර්ෂනායකගේ සේවාදායකෙක් වෙලා ඉන්න ඇති. ඉතින් ඒකින්ද ඒක තිබ්බ දේවලුත් එක්කන් එතකොට දැන් ලෝය කෙනෙක් කොතනට වගේ කියන්න ඕනේ නැහැ. ඉතින් අපි හොඳයි ඉතින් ඒ ගැන පරීක්ෂණ කරලා ඇත්තටම මේ හර්ෂණලාගේ මොනවා හරි ගෑවිච්ච දේවල් තියෙනවා නම් එහෙම දාන්න ඕනේ. ඉතින් ඒ කට්ටියට නීති ක්‍රියාත්මක වෙන්න එපා. හරි දේවල් වලට පරීක්ෂණත් එක්ක යනවනේ විධිමත් විදියට. එතකොට ඒ ගැනත් අපි එපා කියන්නේ කරන්න කියලා. ඉතින් ඒ වගේ කාරණා කියනවා. ඉතින් දැන් වෙලා තියෙන දේ දන්නවනේ. තක්කඩි පරයෝ ටික උන් හැමදාම හිතුවේ උන් ගැන විතරයි. කවදාවත් තමන්ට වෙනකන් අනුන්ගේ ප්‍රශ්න නෙවෙයි. තමන්ට වෙනකන් අනුන්ගේ වේදනාවක් නෙවෙයි. හැමදාම තමන්ගේ බලය රැක ගන්න හරි තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කර ගන්නකම් හරි උන්ට ඕනේ දේශපාලනය කරන්න. ඒ දේශපාලනට අවශ්‍ය කරන දේවල් වලට අපේ මේ මෝඩ හරක් ටික බයියෝ ටික රවට්ට ගන්න එක තමයි මේ කට්ටිය මේ කරන්නේ. ඉතින් අපි කවදාවත් මාලිමාවට රැවටෙන්න ඕනේ නැහැ. මාලිමාව යම් කිසි දේවල් මිනිසුන්ගේ මේ අභිලාෂයන් ඉෂ්ට කරන්නේ නැත්නම් අපිට තීන්දුව తీරන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. අවුරුදු 5කට සැරයක් හරි 2කමාරකට සැරයක් මහ මැතිවරණයක් ආවොත් එහෙම ඒක කරනවා. නැත්නම් ජනාධිපතිවරණයෙන් එලවලා දානවා. ඒතර එලවලා දාද්දි ආයෙ ඉතින් අර තක්කටි රැළ ගෙනල්ලා කවදාවත් මේ රටට සෙතක් වෙන්නේ නැහැ. අපි ගැන විතරක් හිතන්න එපා. රටේ ඉදිරි අනාගත අපිට සමහරට මේ රටේ ඉන්න මිනිසුන්ට පරම්පරා ගානක ජීවත් වෙන පරම්පරාව ඉස්සරහට යනවනේ. ඒ කට්ටියට මේ තිබ්බ රට නැවත වරක් තිලින කරන්න ඕනේ ආපස්සට ඇදලා දාලා. තීන විදියෙන් ඉස්සරහට යන්න අවශ්‍ය කරන පාර හදාගෙන හිතට දුකයි අමාරුයි පව් දුක හිතනවා පක්ෂයක් දාලා යන්න හරි අමාරුයි කියලා හිතන්නේ නැතුව තීන්දුව తీරන ගන්න ඕනේ ඉදිරිය ගැන හිතලා. නැත්තම් දේශපාලකයෝ ගැන හිතලා ඒ කට්ටියව සතුටු කරන්න අවශ්‍ය කරන විදිහට තීන්දුව తీරන ගන්න එපා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම් හිතවතුනේ හැමෝටම ජය වේවා.